පහළ වෙන්නේ ඉස්සෙල්ලා සීලය දඹදිව තිබ්බ පිංගතුනි. මහා මායා දේවියගේ මව් කුසට අපේ සිදුහත් කුමාරයා එන දවසේ එතුමිය උපෝසථ සීලයක් සමාදන් වෙලා තිබ්බේ. එහෙනම් සීලය කියන්නේ බුදුරජාණන් වහන්සේ පනවපු දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මොකද්ද කළේ? සමාජයේ තිබුණා වූ සීලය ආර්ය සීලයක් බවට පත් කළා. ආර්ය සීලය කියන්නේ විදර්ශනා නුවණ ප්‍රඥාව සකස් වෙන්නා වූ සීලයයි. ඒක තමයි ආර්ය සීලය. ඊළඟට එයා ඇහුවා සමාධිය කොහොමද ආර්ය සමාධියක් බවට පත් කරගන්නේ කියලා. මං කිව්වා ඔබ කොච්චරනම් සමාධිය වැඩුවත් සමාධිය වඩලා ඔබ කොච්චර ධානතල පුහුණු කරගෙන හිටියත් ඔබව විදර්ශනා නුවණක් ඔබට සකස් කරන්නේ නැහැ. ධාන උපාදානය කරගත්තොත් සමාධියට හිත ගියොත් ඔබ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල වලයි උප්පත්තිය ලබන්නේ. මේවා ලෞකික බ්‍රහ්මතල පිංගතුනි. මාර්ගඵල පැත්තට ඔබේ හිත යන්නේ නැහැ. එතකොට සමාධිය ආර්ය සමාධියක් කරන්න නම් ඔබ මුලින්ම ධානයන් සකස් කරගෙන ඒ ධානයන් විදර්ශනා නුවණින් දකින්න දක්ෂ වෙන්න ඕන. ඒ ධානයන්ගේ අනිත්‍යභාවය දකින්න දක්ෂ වෙන්න ඕන. මේ ධානයන්ගේ අනිත්‍යභාවය දකින මොහොතේ සමාධිය ආර්ය සමාධියක් බවට පත් වෙනවා පිංගතුනි. හරිද මහත්තයෝ? අපගේ පස්වන ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගේ සහ මහරහතන් වහන්සේලාගේ ශක්තිය තවමත් ලොවේහි පවතිනවාද? එසේ පවතිනම් ධර්ම මාර්ගයේහි යන විට අපට උන්වහන්සේලාගෙන් උපකාර ලබාගත හැකිවන්නේ කෙසේද? මෙහෙමයි පුතේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. රහතන් වහන්සේලා පිරිනිවී ගියා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ රහතන් වහන්සේලා පිරිනිවන් පාවට පස්සේ ආයිමත් උන්වහන්සේලාගේ ශක්තියක් මේ ලෝකයේ තුල නැහැ. දැන් මෙතන ගිනි ගොඩක් තියෙනවා. මේ ගිනි ගොඩ දර තියෙන තාක්කල් ඇවිලෙනවා. දර දාන්න තව ඇවිලෙනවා. නමුත් යම් වෙලාවක මේ දර ටික සම්පූර්ණයෙන්ම ඉවර වුණා. දර ටික සම්පූර්ණයෙන්ම ඉවර වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ දර ගොඩ තුලින්ම ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවිල යනවා. ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවි ගියාට පස්සේ මේ ගින්දරවල බලපෑමක් ලෝකෙට තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්ද? එහෙම පුළුවන් ශක්තියක් නැහැ. තේරුණාද? ඒ නිසා උන්වහන්සේලා පිරිනිවී ගියා. පිරිනිවන් පෑවාට පස්සේ උන්වහන්සේලාගේ ශක්තියක් ලෝකයේ තුල නැහැ. නමුත් උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ලෝකයේ තුල වැඩ සිටිනවා. තේරුණාද? එතකොට උන්වහන්සේලාගේ කාලයේ උන්වහන්සේලාගේ ශිෂ්‍යයෝ වෙලා සෝවාන් සකෘදාගාමි අනාගාමි වෙච්ච දෙවිවරු ලක්ෂ ගාණක් දිව්‍ය තලවල වැඩ ඉන්නවා. තේරුණාද? ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මුගලන් මහරහතන් වහන්සේගේ කාශ්‍යප මහරහතන් වහන්සේගේ ආනන්ද මහරහතන් වහන්සේගේ ශිෂ්‍යෝ හැටියට ඉඳලා එදා රහත් වෙන්න බැරි වෙච්ච සෝවාන් සකෘදාගාමි අනාගාමි ඒ පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් ලක්ෂ ගාණක් පිරිස දිව්‍ය තලවල සාම ජීවත් වෙනවා. තේරෙනවද? ඉතින් ඒ දිව්‍ය තලවල ඒගොල්ලෝ ජීවත් වෙන නිසා ඒගොල්ලන්ගේ ආරක්ෂාව ධර්ම මාර්ගයේ ගමන් කරන අයට තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආටානාටිය සූත්‍රයේදී බොහොම පැහැදිලිව දේශනා කරනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසට මේ ඉන්නා වූ ශක්තිමත් බලවේගවල ආශිර්වාදය ආරක්ෂාව ලැබෙනවා කියලා. ඒ ආරක්ෂාව තියෙනවා මහත්තයෝ. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒ බුදුරජාණන් වහන්සේ නමක් පිළිබඳ ආයිමත් උන්වහන්සේගේ ශක්තියක් ලෝකේ නැහැ. රාතන් වහන්සේලා පිරිනිවන් පෑවා. උන්වහන්සේලාගේ ශක්තියක් ලෝකේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවා. මේ පිරිනිවන් මංචකයේ මම පිරිනිවන් පෑවාට පස්සේ මේ බුද්ධ ශරීරය මේ ලෝකයේ කිසිම බ්‍රහ්මයෙකුට දෙවියෙකුට මිනිසෙකුට නැවත දකින්න ලැබෙන්නේ නැහැ කියලා. එහෙමනම් ආයිමත් උන්වහන්සේලා කොහෙන්වත් පහළ වෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙනම් මහත්යෝ නමුත් අරසාව ඒ කාලේ උන්වහන්සේලාගේ ගෝලයෝ ශිෂ්‍යයෝ වෙලා හිටිය ලක්ෂ ගාණක් දෙවිවරු මේ දිව්‍ය තලවල ජීවත් වෙනවා. ඒගොල්ලන්ගේ ආශිර්වාදයේ ධර්ම මාර්ගයේ ගමන් කරන අයට තියෙනවා. ගරුතර ස්වාමින් වහන්සේගේ මූලික ඉලක්කය වූයේ මරණ මොහොතේදී ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවෙන් තොරව අවසන් හුස්ම හෙලීමයි. සාමාන්‍ය ජීවිතයේදී හෝ මරණ මොහොතේදී ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවෙන් තොරව ජීවිතය ගත කරන්නේ කෙසේදයි අපිට මෙහෙමයි මහත්තයෝ. ඇලීම, ගැටීම, උපේක්ෂාව කියන්නේ වේදනාව කියන කාරණයයි. බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය කියනකොට රූප වේදනා කියන කාරණයෙන් මතක් කරන්නේ වේදනාව කියන්නේ මොකද්ද? ඇලීම, ගැටීම, උපේක්ෂාව. එතකොට පස්සේ නිසා වේදනාව සකස් වෙන්නේ කුමක ඵලයක් නිසාද? පස්සයේ ඵලය.
පස්සේ නිත්‍ය වශයෙන් ගන්න තැනදී ඇලීම ගැටීම උපේක්ෂාව අපි තුල සකස් වෙනවා. නමුත් මරණ වෙලාවේ අවසාන මැරෙන වෙලාවේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ගෙන් තොරව හුස්ම ටික යන්නේ රහතන් වහන්සේ කෙනෙක්ගේ විතරයි. ඉන් මෙහා කිසිම කෙනෙක්ගේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ගෙන් තොරව හුස්ම පිටවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔය රහතන් වහන්සේගේ ස්වභාවයක් ගැනයි ඔය ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ගෙන් තොරව හුස්ම පිට වුණා කියන්නේ එයා රහතන් වහන්සේ නමක්මයි. ඉන් මෙහා මහත්යෝ සෝවාන් ඵලයටපත් උනත් උපේක්ෂාව තුල අපේ හිත තියෙනවා. උපේක්ෂාව තුල අපේ හිත තියෙනවා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම අපි මේ ජීවන ගමනේදී උත්සාහ ගන්න ඕනේ ඇලීම් ගැටීම් අවම කරගෙන. තේරෙනවද? මොකද ඇලීම ගැටීම තුල අකුසල් සිද්ධ වෙන තියෙන අවස්ථා ගොඩක් වැඩි. ඒ නිසා ඇලීම් ගැටීම් පුළුවන් තරම් සීමාවටපත් කරගෙන උපේක්ෂාව කුල ජීවිතය ගත කරන්න. බුදුරජාණන් වහන්සේ කියනවා ඇලීම තුලත් තෘෂ්ණාවයි තියෙන්නේ. ගැටීම තුලත් තෘෂ්ණාවයි තියෙන්නේ. උපේක්ෂාව තුල තෘෂ්ණාව මදභාවයෙන් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් සෝවාන් ඵලයටපත් තුන කෙනා තුලත් උපේක්ෂාව තුලයි යා ජීවත් වෙන්නේ. ඇලීම් ගැටීම් වලින් යා අඩුයි. ඒ නිසා මාත්‍ය අපි උත්සාහ ගන්න ඕනේ ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාව කියන තැන හිත සකස් කරගන්න. එහෙම කළොත් අපි අතින් සිද්ධ වෙන්නා වූ අකුසල් ප්‍රමාණය හුඟක් අඩු වෙනවා. එහෙයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්න යොමු වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්බන්ධයෙන්. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම හෙවත් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය විදර්ශනාවට හරවන්නේ කෙසේදැයි කරුණාකර අපහට ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කොටස් දෙකකට බෙදෙනවා. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිව අරන් යන්නේ භවයට. ඒ කියන්නේ සුගතිගාමී උපතකට. ඔබ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන කෙනෙක් නම් ඒ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඵලය හැටියට ඔබට ලැබෙන්නේ නැවත සුගතියේ උපතක් විතරයි පින්වතුනි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා මේ දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? දැන් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. කර්මය කර්මඵල විශ්වාසය. මැරිලා හේතුඵල ධර්මයන් අනුව උපතක් තියෙනවායි කියන විශ්වාසය. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ ඇති කර ගන්නා වූ විශ්වාසය. දන් දුන්නොත් සිල් සමාදන් වුණොත් ආනිසංස තියෙනවායි කියන ඇති කර ගන්නා වූ විශ්වාසය. දැන් මේ විශ්වාසයන් ඔබලා තුල තියෙනවද නැද්ද? තියෙනවද? ඔබලා තුල මේ විශ්වාසයන් තියෙනවා නම් ඔබලා ලෞකික සම්මාදිට්ඨිය තුල ඉන්නවා. තාම ඔබලා තුල විශ්වාසයක් නැත්නම් මම මැරුණාට පස්සේ නැවත ඉපදෙන්නේ නැහැ කියලා එහෙනම් ඔබ ලෞකික සම්මාදිට්ඨිය තුල නැහැ. ඔබ තුල විශ්වාසයක් තියෙනවා නම් අම්මා තාත්තාට සැලකීම තුල කුසලයක් ලැබෙන්නේ නැහැ කියලා එහෙනම් ඔබ තාම ලෞකික සම්මාදිට්ඨිය තුල නැහැ. එහෙනම් ලෞකික සම්මාදිට්ඨිය තුල ඉන්නවා කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම ඔබව සුගතියේ උපතක් කරා අරන් යනවා පින්වතුනි. භව නිරෝධයට අරන් යන්නේ නැහැ. මේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පසු කරගෙන ආවා වූ ගමනේදී තාම අපි ලෞකික සම්මා දිට්ඨියෙන් ඔබට ගිහිල්ලා නැහැ පින්වතුනි. ලෞකික සම්මා දිට්ඨිය තුලමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. එහෙනම් මුලින් අපි ලෞකික සම්මා දිට්ඨිය තුල ශක්තිමත් වෙන්න ඕනේ. ලෞකික සම්මා දිට්ඨිය තුල ශක්තිමත් වෙලා ලෞකික සම්මා දිට්ඨිය විදර්ශනා නුවණින් දැක්කේ තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය සකස් වෙන්නේ. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ලෞකික සම්මාදිට්ඨිය විදර්ශනා නුවණින් දකිනවා. දැන් එතකොට ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව, කර්මය කර්මඵල විශ්වාසය, මැරිලා නැවත උපදිනවා කියන විශ්වාසය, අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය, සිල් රැක්කොත් දන් දුන්නොත් ආනිසංස තියෙනවායි කියන විශ්වාසය. එහෙනම් බලන්න දැන් මේ සියල්ලම ලෞකික දේවල්. විපාකයන් දීලා අවසන් කරන දේවල්. දැන් බලන්න ඔබ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක ඉපදිලා කොච්චරනම් පිංගතුණි තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගෙන ඉන්නේ නැද්ද? ඒ සද්ධාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. කොච්චර සද්ධාව ඇති කරගෙන හිටියත් ආයිමත් අබුද්ධෝත්පාද කාලවල වල මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙනවා. බලන්න ඔබලා මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී අම්මා තාත්තලාව කරේ තියාගෙන ගිහිල්ලා කොච්චර සලකන්නේ නැද්ද? ඒ සලකලා ඔබලා කොච්චර සුගතියේ ඉපදෙන්නේ නැද්ද? බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්නේ නැද්ද? ඒ උපතවල් ඒ සැප නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. කොච්චර අපි සිල් සමාදන් වෙන්නේ නැද්ද? කොච්චර අපි දන් දෙන්නේ නැද්ද? මේවා නිසා කොච්චර කුසල් සංස්කාර රැස් කරන්නේ නැද්ද? ඒ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍යභාවයට පත් වුණා.
අපි කොච්චර හේතුඵල ධර්මයන් අනුව නැවත ඉපදෙන්නේ නැද්ද? ඒ උපත ආයිමත් මරණයක් කරා ගිහිල්ලා ආයිමත් උපතක් සිද්ධ වුණා. එහෙනම් මේ ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ පිංගතුණි නිරේතුරුවම විපාක දීලා අනිත් වෙන දෙයක්. එහෙනම් මුලින්ම ලෞකික සම්මා දිට්ඨිය තුල ජීවත් වෙලා ලෞකික සම්මා දිට්ඨිය විදර්ශනා නුවණින් දැක්ක තැනයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය සකස් වෙන්නේ. එතකොට එයා සද්ධාවට බැඳී යන්නේ නැහැ. එයා දන්නවා සද්ධාව කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක්. කොච්චර සද්ධාවෙන් ජීවත් වුණත් සුගතියේ උපතක් ලැබෙයි ආයිමත් අපි දුගතියට වැටෙනවා කියලා දකිනවා. ඒ වගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සෑම අංගයක්ම විදර්ශනා නුවණින් දැක්කේ තනයි අන්න ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් වෙන්නේ. මම දැන් සම්මා දිට්ඨිය විදර්ශනා නුවණින් දකින්න හැටි කිව්වා. ඊළඟට බලන්න සම්මා සංකප්පය. සම්මා සංකප්පය කියන්නේ මොකද්ද? අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්ම සංකප්පය. අවිහිංසාව කියන්නේ අපි හිංසනයට ලක් කරන්නේ නැහැ කෙනෙක්ව. හිංසනයට ලක් කරන්නේ නැතුව කෙනෙක් ජීවත් වෙනවා නම් ඒක ලෞකික සම්මා සංකප්පය පිංගතුනි. කෙනෙක් ව්‍යාපාදයෙන් තොරව ජීවත් වෙනවා නම් ඒක ලෞකික සම්මා සංකප්පය. කෙනෙක් නෙක්ඛම්මයේ තුල ජීවත් වෙන නෙක්ඛම්මය කියන අතහැරීම. මොනවද අතහරින්නේ? ලෝභ, ද්වේෂ, මෝහයන් අතහැරලා ජීවත් වෙනවා නම් ඒක නෙක්ඛම්ම සංකප්පය. දැන් මේ කාරණා තුල ඔබ ජීවත් වෙනවා නම් අන්න ලෞකික සම්මා සංකප්පය තුල ඔබ ජීවත් වෙනවා පිංගතුනි. දැන් බලන්න මේ ලෞකික සම්මා සංකප්පය බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රඥාවට අදාළ අංගයක් හැටියට. මේ සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයයි කාරණා දෙක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥාවට අදාළ අංගයක් හැටියටයි පනවන්නේ. එනම් මේ සම්මා සංකප්පය පිංගතුනි අපේ ගිහි ජීවිතයේදී නිතරම අපි අනතුරට දාගන්න තැනක්. මොකද අපි රාජකාරී කරන්න යන පැය 8ේදී ඔබ රාජකාරී යෙදිලා ඉන්න වෙලාවේ ඔබේ ළඟට යම් සේවාදායකයෙක් එනවා. ඔබ ඒ සේවාදායකයව ප්‍රමාද කරනවා නම් හරවලා අරිනවා නම් හෙට එන්න අනිද්දා එන්න කියලා අරිනවා නම් ඒ කරන මොහොතේම ඔබ අවිහිංසා සංකප්පය එහෙම නැත්නම් අවිහිංසා සංකප්පයෙන් ඔබ බැහැර වෙනවා පිංගතුනි. අවිහිංසා හිංසාවක් ඔබ සිද්ධ කරනවා මේ මිනිස්යාට. ඒ මොහොතේම ඔබ සම්මා සංකප්පයන්ගෙන් බැහැරට යනවා පිංගතුනි. ඔබ හිතන්න ඔබේ ඉස්සරහට එන සේවාදායකයා නිසා ඔබ ද්වේෂය සකස් කරනවා නම් ව්‍යාපාදයේ සකස් කර ගන්නවා නම් ඒ මොහොතේම ඔබ සම්මා සංකප්පයන්ගෙන් බැහැරට යනවා පිංගතුනි. ඔබ ගෙදර දොරේ ජීවිතයේදී ඔබේ සාමි පුරුෂයා සමග ඔබ ද්වේෂය ඇති කර ගන්නවා නම් බිරිඳ සමග ඔබ ද්වේෂය ඇති කර ගන්නවා නම් දරුවන් නිසා ඔබ ද්වේෂය ඇති කර ගන්නවා නම් ඒ මොහොතේම ඔබ සම්මා සංකප්පයන්ගෙන් බැහැරට යනවා පිංගතුනි. එහෙනම් බලන්න ඔබ ජීවත් වෙන දවසේ පැය 24 පුරාවට ඔබ අවදියෙන් ඉන්න පැය 12ද මේ පැය 12 තුල කොච්චරනම් සම්මා සංකප්පයන්ගෙන් අපිට බැහැර වෙන්න සිද්ධ වෙනවද කියලා. එහෙනම් එහෙම බැහැර වෙන මොහොතේම පිංගතුනි අපි ලෞකික සම්මා සංකප්පය දුර්වල කර ගන්නවා. ඒ නිසා මුලින්ම මේ ලෞකික සම්මා සංකප්පයන් ශක්තිමත් කරගන්න. ඔබේ ඉදිරියට සේවාදායකයෙක් ආවත්, අමුත්‍යෙක් ආවත්, ඥාතියෙක් ආවත් ඔබට තියෙන රාජකාරී රාමුව තුල ඔහුව සතුටු කරන්න ඔබට බැරි වෙන්න පුළුවන්. ඔහුව සතුටු කරන්න බැරි වුණත් ඔබ සිනහවකින් හෝ ඔහු සතුටු කරලා අරින්න ඔබ දක්ෂ වෙන්න ඕන. ඔබ හිනාවකින් ඒ කෙනා සතුටු කරන මොහොතේම ඔබ සම්මා සංකප්පයන් තුලට යනවා පිංගතුනි. මේ හිනාවක් තුලින් ඔබට පුළුවන් සම්මා සංකප්පයක් සකස් කරගන්න. නමුත් බලන්න ඒසා පහසුවෙන් සම්මා සංකප්පයක් ජීවිතයට ඇති කරගන්න අවස්ථාව තියලා අපි එදිනෙදා ජීවිතයේදී කොච්චරනම් මේ අවිහිංසා සංකප්පයන්ගෙන් අව්‍යාද සංකප්පයන්ගෙන් බැහැරට යනවද කියලා බලන්න. කොච්චර ලෝභ, ද්වේෂ, මෝහ සිත අතහැරලා ඒවයේ අනිත්‍යභාවය දැකලා කොච්චරනම් නෙක්ඛම්ම සංකප්පය තුල ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් මුලින්ම පිංගතුනි ලෞකික සම්මා සංකප්පයන් තුල ජීවත් වෙන්න. ලෞකික සම්මා සංකප්පයන්ගෙන් ජීවිතේ පරිපූර්ණ කරගත්තට පස්සේ මේ ලෞකික සම්මා සංකප්පයන් විදර්ශනා නුවණින් දකින්න පිංගතුනි. ලෞකික සම්මා සංකප්පයන් විදර්ශනා නුවණින් දකින්නේ කොහොමද? කොච්චර අපි අවිහිංසාවෙන් ජීවත් වුණත් එහි ඵලය හැටියට අපිට ලැබෙන්නේ මොකද්ද? සුගතියේ උපතක්. කොච්චර අපි ද්වේෂයෙන් තොරව, ව්‍යාපාදයෙන් තොරව ජීවත් වුණත් අපිට ලැබෙන්නේ මොකද්ද? සුගතියේ උපතක්. කොච්චර අපි ලෝභ, ද්වේෂ, මෝහ සිතු වලින් බැහැර වෙලා ජීවත් වුණත් අපිට ලැබෙන්නේ මොකද්ද? සුගතියේ උපතක්. එහෙනම් මෙන්න මේ ලැබෙන්නා වූ සුගතියේ උපත අනිත්‍යයි කියලා අපි දකිනවා.
ඒ දකින මොලාවේ සම්මා සංකප්පයන් විදර්ශනා නුවණින් දැක්ක වෙනවා. මේකේ ආස්වාදයට බැඳෙන්නේ නැහැ. මොකද ලෞකික සම්මා සංකප්පයන් අපිව භවයටයි අරන් යන්නේ පින්වතුනි. භවයේ සුගතිගාමී උපතක් කරායි අරන් යන්නේ. ඒ නිසා නිරේතුරුවම මුලින්ම සම්මා සංකප්පයන් තුල ශක්තිමත් වෙලා ඊළඟට සම්මා සංකප්පයන්ගෙන් ලැබෙනා වූ ඵලය විදර්ශනා නුවණින් දැකලා ලෝකෝත්තර සම්මා සංකප්පය ඇති කරගන්න දක්ෂ වෙන්න. දැන් සම්මා වාචා කියන්නේ මොකද්ද? යහපත් වචන. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා. යමෙක් කොච්චර යහපත් වචන කතා කළත් මොකද්ද ලැබෙන්නේ? සුගතියේ උපතක්. ඊට වඩා දෙයක් නැහැ. සුගතියේ උපතක් ළමයි ලබන්නේ. මේ ලැබෙන්නා වූ සුගතියේ උපත කියන්නේ ලෞකික සම්මා වාචාව. මේ ලැබෙන්නා වූ සුගතියේ උපත අනිත්‍යයි කියලා අපි දකිනවා නම් මේ සුගතිය ආයිමත් දුගතියක් කරා වැටෙනවා කියලා අපි දකිද්දී අන්න ලෞකික සම්මා වාචාව විදර්ශනා නුවණින් ගලපගත්ත පිංගත. ඒ වගේ මුලින්ම ඔබ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරමින් මේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය විදර්ශනා නුවණින් දැක්ක තැනයි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් වෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නයේ පදනම අනිත්‍ය මෙනෙහි කිරීම සහ භාවනාව සම්බන්ධයෙන්. ගරුතර ස්වාමින් වහන්සේගේ ලිපි පෙළෙහි සඳහන් අවසන් මෙහෙයුම සිදු කළ කාලයේ සඳහන් කර තිබූ අයුරින් දවස පුරාම අනිත්‍ය මෙනෙහි කරමින් සිටීමෙන් සංසාර ගමන කෙලවර කරගත හැකිද? එසේ නොමැතිනම් අනිත්‍ය භාවනාව සමගම සතර සතිපට්ඨානය වැඩි යුතුයමද? උදාහරණයක් ලෙස ආනාපාන වැනි භාවනා ක්‍රමයක්. මෙහෙමයි මහත්තයෝ. දැන් මේ ගමනේ යද්දී මම මුලින්ම කිව්වා සංසාර බය කියන කාරණය නිරතුරුව දකින්න කියලා. සංසාර බයෙන් තොරව කවදාකවත් භාවනාවක් සාර්ථක වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියන්නේ මහත්තයෝ පින් කරලා සුගතියට යනවා කියලා. පින් කළොත් සුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. පව් කළොත් දුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාදාන පච්චයා භව. උපාදානයයි භවය සකස් කරන්නේ. උපාදානය සකස් කරන්නේ කවුද? තෘෂ්ණා පච්චයා උපාදාන. තෘෂ්ණාවයි උපාදානය සකස් කරන්නේ. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය. දැන් අපේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා. ඒ මහත්තයා කෝටිපති මහත්තෙක්. ඒ මහත්තයා හැම පෝයකටම 100 ගානකට දන් දෙන මහත්තෙක්. පන්සල් විහාර හදලා දුන්න මහත්තෙක්. සුදු ඇඳුමයි ඇන්දේ පාට ඇඳුමක් ඇන්දේ නැහැ. කවදාක්වත් මත් වතුර ටිකක් සිගරට් එකක් බිව්වේ නැහැ. පරමාදර්ශී ජීවිතයක් ගත කළා පින්වතුනි. පරමාදර්ශී ජීවිතයක් ගත කරලා මේ මහත්තයා මැරෙනවා. දැන් මැරිලා පාංශකූල වෙලාව. ගමේ පන්සලේ ස්වාමින් වහන්සේලා පාංශකූලයට වැඩම කරලා දැන් අනුශාසනා කරනවා. මේ අනුශාසනාවේදී ගමේ පන්සලේ නායක ස්වාමින් වහන්සේ කියනවා මේ මහත්තයාට පින් අවශ්‍ය නැහැ. මොකද ඒ තරමටම මේ මහත්තයා පින් කරගත්තා. මෙයා දෙවියෙක් නොවි වෙන කෙනෙක් නම් වෙන්නේ නැහැ කිව්වා. මෙයාට 7 දවසේ දානයක් 3 මාසේ දානයක් අවුරුද්ද දානයක් අවශ්‍ය නැහැ කිව්වා. දෙවියෙක් මිසක් වෙන කෙනෙක් නම් වෙන්නේ නැහැ කිව්වා. එතන ගිහි ಗುಣකතනයක් කරපු ගිහි මහත්තයා මොකද්ද කිව්වේ? මේ බිමින් යන කූඹියෙක්ගෙන් ඇහුවොත් මේ මහත්තයාගෙන් වරදක් වුණාද කියලා බිම යන කූඹියා කියයි කිව්වා වරදක් වෙලා නැහැ කියලා. එහෙනම් දැන් මෙයා කොහාටද ගිහිල්ලා උපදෙන් ලබන්න ඕනේ? සුගතියේමයි උපදින්න ඕනේ. නමුත් වර්තමානයේ අපේ ඕනෑම මරණයක් සිද්ධ වුණාට පස්සේ ඒ මරණය විග්‍රහ කරන්නේ ඔය ආකාරයටයි පින්වතුනි. නමුත් බුදුරජාණන් වහන්සේ ඔය ආකාරයෙන් කොතනකවත් මරණයක් විග්‍රහ කළා නැහැ. ඒ නිසා අපි දන්න සාමින් වහන්සේ නමක් මේ මහත්තයා මැරුණට පස්සේ උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියන කාරණය. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකින්නවලු ඒ මහත්තයාට අයිති කෝටි ගාණක් වටින හිස් ඉඩමක කම්බුලට අත තියාගත්ත පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් හැටියට උප්පත්තිය ලැබලා තියෙනවා. මොකද්ද මරණ වෙලාවේ උපාදානය වුණේ? පින උපාදානය වුණාද? ඉඩකඩම් උපාදානය වුණේ. තෘෂ්ණාපච්චයා උපාදාන. උපාදානපච්චයා භව. මැරෙන වෙලාවේ පින උපාදානය වුණේ නැහැ. පින උපාදානය වුණා නම් දෙවියෙක්. ඒක හරි. නමුත් මැරෙන වෙලාවේ තෘෂ්ණාවෙන් උපාදානය වුණේ මොකද්ද?
තමන්ට අයිති දේපල ඉඩකඩම් ටිකයි. ඊට අදාළ වන්න භවය සකස් වුණා ඒ ඉඩමේම පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් හැටියට. දැන් එක අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මා අවුරුදු 50ක් දන් දුන්න අම්මා කෙනෙක්. ඒ අම්මා සිල්පද 5 නිතරම ආරක්ෂා කරපු අම්මා කෙනෙක්. මේ අම්මට දරුවන් 8 දෙනෙක් හිටියා. මේන් බාලම දරුවෝ 3 දෙනාම ගැහැණු දරුවෝ. මේ අම්මා මැරෙනවා. මේ අම්මා මැරෙනකොට ගැහැණු දරුවෝ 3 දෙනා කසාද බැඳලා හිටියේ නෑ. මේ අවුරුදු 50ක් දන් දුන්න අම්මා මැරිලා ඒ නිවසේම පරදත්ත රූප ජීවී ප්‍රේතියක් වෙලා උප්පත්තිය ලබනවා පින්වතුනි. මරණ වෙලාවේ මොකද්ද උපාදානිය උනේ? කසාද බැඳෙන්නේ නැති දයනු දරුවෝ 3 දෙනා. මොකද අම්මා කෙනෙකුට තමන්ගේ ගෑනු දරුවෝ 3 දෙනා කසාද බැඳලා නැත්තම් කවදාක්වත් ඒ දරුවෝ අතහැරලා S2 පියන්න බෑ පින්වතුනි. එම පියා ගන්නව නම් ශක්තිමත් ආකාරයෙන් අනිත්‍ය වඩපු කෙනෙක් වෙන්න ඕනේ. නමුත් මේ අම්මලා පින් කළා මිසක් අනිත්‍ය වැඩුවේ නෑ. එහෙමනම් එක කාරණයක් හොඳින් සිහි තබා ගන්න ඕනේ. පිනෙන් විතරක් ගැලවෙන්න නම් බෑ පින්වතුනි. පින් කරලා මම මේකෙන් ගැලවෙනවායි කියලා නම් හිතන්න එපා. මොකද වර්තමානයේ ගොඩාක් දේවල් අපි මගේ කරගෙන අයිති කරගෙන ජීවත් වෙනවා. තව ගොඩාක් දේවල් අනාගතයේ අයිති කරගන්න බලාපොරොත්තු වෙන ජීවත් වෙනවා පින්වතුනි. එහෙනම් මැරෙන වෙලාවේ මේ ගොඩ අතහැර ගන්න නම් අනිවාර්යෙන්ම අනිත්‍ය සංඥාව තුල අපි ශක්තිමත් වෙන්න ඕනේ. අනිත්‍ය සංඥාව තුල ශක්තිමත් වෙන්න ඕනේ. මොකද අපි කවදා හරි চিරාත් කාලයක් ජීවත් වෙලා මැරෙන වෙලාවට අවසාන චුතිසිත සකස් වෙනවා පින්වතුනි. අවසාන චුතිසිත කියන්නේ මේ රූපයේ ඇසුරෙන් සකස් වෙන අවසාන පංච උපාදානස්කන්ධය. මේ අවසාන චුතිසිත මනෝවිඤ්ඤාණය ඇසුරෙනුයි සකස් වෙන්නේ. මනෝවිඤ්ඤාණය ඇසුරෙන් සකස් වෙන චුතිසිත මොකක් හෝ රූපයක් උපාදානය වෙලයි සකස් වෙන්නේ. දැන් ඔබ හිතන්න ඔබ දරුවන්ට ගොඩාක් ආදරෙයි කියලා. ඔබ අනිත්‍ය සංඥාවක් කවදාකවත් වඩලා නැහැ. ඒ නිසාම ඔබ දරුවන්ට ගොඩාක් ආදරෙයි. මැරෙන වෙලාවේ එක පාට තෘෂ්ණාවෙන් උපාදානය වෙන්නේ ඔබට දරුවෝ. එහෙම උපාදානය වුණ ගමන් ඔබ ඒ නිවසේම පරදත්ත රූප ජීවී ප්‍රේතියෙක් වෙලා උප්පත්තිය ලබනවා. නැත්තම් ගේ ඉස්සරහා තියෙන ගහේ රුක් දෙවියෙක් වෙලා උප්පත්තිය ලබනවා. දැන් බලන්න ඔබ මැරෙන වෙලාවේ ඔබට එකපාරට සිහිපත් උනේ ඔබ වෙහෙස මහන්සි වෙලා ගොඩනගාගත්ත ගෙවල් දොරවල් ඉඩ කඩන්නම් ඒ ඉඩමේම පරදත්ත රූප ජීවී ප්‍රේතියෙක් වෙලා උප්පත්තිය ලබනවා. ඔබ හිතන්නේ මැරෙන වෙලාවේ එකපාරටම ඔබ තුල සකස් වුනේ ද්වේෂයක් නම් කේන්තියක් නම් ඒ කේන්තියට අදාළව සර්ප කුලයක යක්ෂ කුලයක නැත්තම් තිරිසන් කුලයක ඔබ උප්පත්තිය සකස් කරගන්නවා. මැරෙන වෙලාවේ ඔබට එකපාරට උපාදානය වුණේ ඔබ කළා වූ පින්කමක් නම් ඔබ නැවත දිව්‍ය මනුස්ස ජීවිතයක් සකස් කරගන්න. එහෙනම් මේ මැරෙන වෙලාවේ සකස් වෙන අවසාන චුතිසිතට අරමුණු වෙන්නා වූ රූපයට අදාළවයි ප්‍රතිසන්දිය සකස් වෙන්නේ පින්වතුනි. දැන් එක මහත්යෙක් ජීවත් වුණා. ඒ මහත්යාගේ විනෝදාංශය තමයි කකුළු අල්ලන එක. එයා විනෝදාංශයක් හැටියට ඒක කළේ. කර්මය කර්මඵල විශ්වාසයක් එයාට තිබ්බේ නැහැ. එයා උදේට යකඩ කූරක් අරන් ගිහිල්ලා වෙරළට ගිහිල්ලා කකුළු අල්ලලා බාල්දියට දාලා සේවකයින්ට ගෙනත් දෙනවා. මෙහෙම දීර්ඝ කාලයක් මෙයා මේක කරනකොට මෙයා දැඩි හදිසි අනතුරකට ලක් වුණා පින්වතුනි. දැඩි හදිසි අනතුරකට ලක් වෙලා දැන් එයා රෝහලේ දැඩි සත්කාරකයකට ගෙනාවා. දැන් එයා මැරෙන්නයි යන්නේ. එයා ඇත්තටම හිතනවා දැන් මම මැරෙයි කියලා. එයා මන් දැන් මැරෙයි කියලා හිතන වෙලාවේ එයා කියනවා අර දැඩි සත්කාර ඒකකයේ තියෙන සෑම කුළුණක්ම එයාට පේන්නේ අඬු දික් කරගත්ත කකුලුවෙක් හැටියටයි පින්වතුනි. දොස්තර මහත්තයා ළඟට ආවත් එයාට පේන්නේ අඬු දික් කරගත්ත කකුලුවෙක් හැටියට. මොකක්ද දැන් මේ වෙන්න යන්නේ? මෙයා කකුළු බිත්තරයක ප්‍රතිසන්දිය ලබන්නයි යන්නේ පින්වතුනි. කකුළු බිත්තරයක ප්‍රතිසන්දිය ලබන්නයි යන්නේ. ඇයි කකුළු බිත්තරයක ප්‍රතිසන්දිය ලබන්නේ? කර්මය කර්මඵල විශ්වාසය නොදන්නා නිසාම අවුරුදු ගාණක් කකුළුව මරපු එකයි සිද්ධ කළේ. ඒ නිසා දැන් එයා කකුළුවෙක් වෙලා ප්‍රතිසන්දිය ලබන්න යන්නේ කුමක් නිසාද? එයා කකුළුව මැරුවා වගේ ඒ කකුළු ජීවිතේ ලබලා යත් මැරුම් කන්නමයි. නමුත් මේ මහත්තයා මැරුණේ නැහැ පින්වතුනි. මේ මහත්තයා ජීවත් වුණා. නමුත් ඒ මහත්තයා එදා මැරුණා නම් ඒ මහත්තයාගේ ප්‍රභූභාවය තුල ඒ මහත්තයා කකුළුවෙක් වෙයි කියලා කවදාක්වත් කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ පින්වතුනි. එහෙනම් බලන්න අවසාන චුති සිතට අදාළවයි ඊළඟ ප්‍රතිසන්දිය සකස් වෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. අනිත්‍ය භාවනාව වැඩිම තුලින් අපි දක්ෂ වෙන්න ඕනේ. මේ ජීවිතයේදී අපිට සෝවාන් ඵලයටපත් වෙන්න බැරි වුණත්
මැරෙන අවසාන චුතිසිත හෝ අනිත්‍ය වශයෙන් ගලපා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ පින්වතුනි. මොකද මැරෙනවා කියන කාරණය මේ hina වෙනවා කතා කරනවා වගේ ලේසි වැඩක් නම් නෙමෙයි. මැරෙන වෙලාවට අපිට තේරෙනවා අපි මැරෙනවා කියලා පින්වතුනි. අපිට තේරෙනවා අපි මැරෙනවා කියලා. එතකොට අපිට තේරෙනවා මේ දුවදරුවන් දීපල තාන්නමාන්න කීර්ති ප්‍රශංසා මේ රැස් කළ ගත්තා වූ ගොඩ දාලා යන්න හදන්නේ කියලා. ඒ නිසා Taman සීලයෙන් පරිපූර්ණ නැත්නම් සද්ධාවෙන් පරිපූර්ණ නැත්නම් ගැටෙන සිතක් තමයි මැරෙන මොහොතේ අපිට සකස් වෙන්නේ පින්වතුනි. ඒ නිසා මරණ මොහොත දක්ෂාකාරයෙන් කළමනාකරණය කරන්න නම් ඔබ මුලින් සද්ධාවෙන් පරිපූර්ණ වෙන්න ඕනේ, සිල්පද පහෙන් පරිපූර්ණ වෙන්න ඕනේ. අවසාන ඉලක්කය ජය ගන්න නම් ඔබ අනිත්‍ය සංඥාවෙන් පරිපූර්ණ වෙන්න ඕනේ පින්වතුනි. එහෙනම් ඔබ අනිත්‍ය කියන කාරණේ ජීවිතයට එකතු කර ගන්න ඕනේ කුමක් නිසාද? මෙන්න මේ රූපයටම බැඳී යන්නා වූ හිත දමනය කරගන්නයි අනිත්‍ය වසන්නාව අපේ ජීවිතයට එකතු කරගන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා කොයි ආකාරයෙන්ද මේ රූපේ අනිත්‍යභාවය දකින්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආයතන හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න. සතර මහා ධාතුව හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න. දෙතිස් කුණුපේ හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න. ආයතන හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්නේ කොහොමද? මෙතන ආයතන 6ක් තියෙනවා. මොනවද ආයතන 6? ඇස කන නාසය දිව ශරීරය මනස. මේ ඇස කන නාසය දිව ශරීරය මනස හැටියට කොටස් 6ක් කරලා මේ ජීවිතේ දකින්න කියනවා. එතන ගියාම සතර මහා ධාතුව හැටියට පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුව හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියනවා. කෙස්ලොම් නිය සම්දත් මේ විදිහට කොටස් 32ක් කරලා දෙතිස් කුණුපේ හැටියට මේ රූපය දකින්න කියනවා. දැන් ඔබ හිතන්න ආයතන හැටියට ඔබ මේ රූපේ අනිත්‍යභාවය දකින්නවා කියලා. මේ ඇස කියන ආයතනයේ නුවණින් ගන්න. දැන් ඇස් දෙක පියාගෙන මේ ඇස කෙරෙහි ඔබේ සිහිය පිහිටවන්න. මේ ඇස විදර්ශනා නුවණින් දකින්න. ඇස් දෙක පියාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ඔබේ අම්මාගේ මව් කුසට යන්න කියලා. ඔබේ අම්මාගේ මව් කුසේ ගර්භාෂ කුටියේ ඔබ හිර වෙලා වකුටු වෙලා ඉන්න වෙලාවේ අර කලල රූපයක් හැටියට ඉන්න වෙලාවේ ඒ කලල රූපේ ඇසේ ස්වභාවය නුවණින් දකින්න කියනවා. ලේ සරව තැවරිලා රතු පාට වෙලා වැහිලා තියෙන ඇසේ ස්වභාවය නුවණින් දකින්න කියලා කියනවා. ඒ කලල රූපෙට මාස 3ක් මාස 6ක් මාස 9ක් යද්දී ඒ ලේ සරව තැවරුණා වූ කලල රූපයේ තියෙන රතු පාට වැසිලා තියෙන ඇසේ ස්වභාවය නුවණින් දකිමින් ජීවත් වෙන්න කියලා. ඔබ ශල්‍යාගාරෙදි මේ ලෝකෙට බිහි වෙන වෙලාවේ අර ශල්‍යාගාරයේ හෙදිය ඔබේ කකුල් දෙකෙන් ඔසවලා ගන්නකොට ඒ ලේ සරව තැවරුණා වූ රතු පාට ඇස් දෙකේ ස්වභාවය නුවණින් දකින්න කියනවා. ළමා කාලේ ලදරු කාලේ තරුණ කාලේ ඔබට තිබුණා වූ ප්‍රභාස්වර ඇස දෙස නුවණින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ ඔබ මැදි වයසට යද්දි වයෝ වෘද්ධ භාවයට පත් වෙද්දී මේ ඇස දුර්වර්ණ වෙලා සුදු ඇවිල්ලා තියෙනවා නුවණින් දකින්න කියනවා. මේ ඇස අන්ධ වෙලා තියෙනවා නුවණින් දකින්න කියනවා. තමාගේම ඇස අන්ධ වෙලා තියෙනවා නුවණින් දකින්න කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මනසින් මැරෙන්න කියලා. ඒ මල කඳේ තියෙන මල ඇස දෙස නුවණින් දකින්න කියනවා. ඒ මල කඳට දවසක් දෙකක් තුනක් හතරක් පහක් යද්දී ඒ මල ඇස කුණු වෙලා නරක් වෙලා ගඳ ගහලා ඕජාව ගලනවා නුවණින් දකින්න කියනවා. ඒ කුණු වෙච්ච ඇස පුරා නිලමැස්සෝ අහගෙන කනවා නුවණින් දකින්න කියනවා. තමාගේ මැස් දෙකයි මේ දකින්නේ පිංගතුනි. තමාගේ මැස් දෙකේ ස්වභාවයයි මේ දකින්නේ. අවසානයේ මේ ඇස් දෙක සුසාන භූමියට මේ දේහය ගිහිල්ලා දාද්දී මේ දේහය ගිනි තියනවා මේ ඇස් දෙක ගිනි ගන්නවා නුවණින් දකින්න කියනවා. අවසානයේ මේ ඇස් දෙක මහ පොළවට පස් වෙනවා නුවණින් දකින්න කියලා කියනවා. මං ඇහුවොත් ඔබට ආච්චි කෙනෙක් හිටියද කියලා ඔබ මොකද්ද කියන්නේ? හාමුදුරුවනේ මට ආච්චි කෙනෙක් හිටියා කියලායි කියන්නේ. මං ඇහුවොත් ඒ ආච්චිට ඇස් දෙකක් තිබ්බද කියලා ඔබ මොකද කියන්නේ? ඔව් අපේ ආච්චිට ඇස් දෙකක් තිබ්බා කියලායි ඔබ කියන්නේ. මං ඇහුවොත් ඒ ආච්චිගේ ඇස් දෙක මේ වෙලාවේ කොහෙද තියෙන්නේ කියලා ඔබ මොකද කියන්නේ? ආච්චිගේ ඇස් දෙක මහ පොළවට පස් වෙලායි තියෙන්නේ පිංගතුනි. ආච්චිටත් මේ වගේ රූපයක් තිබුණා. ආච්චිට තිබුණා වූ මේ රූපය මේ වෙලාවේ කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් ඔබ මොකද